ළමයි එන්න මත් එක්ක ගමනක් යන්න. මම යන්නේ කොළඹට. අපි ඉස්සෙල්ලාම කොළඹට යමු. මේ මම ඉක්මනින් තමයි බස් එකේ නැග්ගේ. දැන් කොළඹට යන ගමන. මේ දැන් කොළඹ කොටුවෙන් බැහැලා මම පයින් අදාළ කෙනාව හම්බෙන්න යන ගමන් එයාව හම්බුණා. දැන් අපි මේ වීල් එකක් දාගෙන යන්නේ වන් ගෝල්ෆ් එකට. ඔයාලත් එන්න අපිත් කියන්න. ඔන්න ආවා. මුලින්ම කරන්න ගියේ සුපුරුදු පරිදි අපි ෆුඩ් කෝර්ට් එකට ගියා කෑම කන්න. එන්න ඔයාලත් අපිත් යන්න. මුලින්ම අපි ෆුඩ් කෝර්ට් එකට ගිහිල්ලා කීල්ස් එකට ගිහිල්ලා එතනින් හිතාගන්න බෑ මොනවද ගන්න කියලා. ඒ තරම් අයිටම් ගොඩක් තියෙනවා මෙතන. එතන අපිම තමයි මේ කෑම සර්ව් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි ඩෝනට් එකකුයි කොච්චි බර්ගර් එකකුයි ෆිෂ් බන් එකකුයි වගේ ගත්තා. මේක නම් මාර රහක්. මේක කොකනට් ඩෝනට් එකක්. මේක පුදුම රහක්. ඔය බොක්ස් එක ටිකක් වහන්න අමාරුයි. ඉතින් ඒක හරියට වහන්න ඕනේ. ඉතින් ඒක හරියට වහලා ඊට පස්සේ එතනම තමයි මේක බිල් කරන්න තියෙන්නේ. ඊට පස්සේ එතනින් මේක බිල් කරලා ඊට පස්සේ අපි ගියා එතනම ඉඳගෙන කන්න. ඊට පස්සේ අපිට බොන්න මේ ගන්න මොකද අමතක වුණා මේ මිල්ක් ෂේක්. හරිද? මේක නම් තමයි මාරම රහයි. ඊට පස්සේ අපි උඩට ගියා එමත්. අපි ඊට පස්සේ ෆුඩ් කෝඩ් එකෙන් අපි උඩට ගියා. අපි දැන් උඩට ගිහිල්ලා මේ හැමතැනම වගේ මේ වගේ චුටි ෂොප් දාලා තියෙනවා. මේ ඒ වගේ අයිටම් මාර අඩුයි. අපි දැන් මේ යන්නේ සල්ලි කන මැෂින් එක ළඟට. ඔයාලා එහෙම කිව්වම මොකද්ද කියලා දන්නේ නැති. අපි ඉස්සෙල්ලාම එක ක්වීන් එකක් දාලා try කරා. මේක මම හිතන්නේ try කරන වීඩියෝ එක නැහැ. ඊට පස්සේ ඒක කරලා අපි උඩ ඉඳන් බලාගෙන හිටියා. මෙතන පල්ලෙහා ඒකේ මම හරියටම දන්නේ ඔය මේ ජිම් එකේ විසක. ඊට පස්සේ අපි තව ගමනක් යන්නේ. මේ යන ගමන් අපි ගත්ත දේවල්. ඔන්න අපි එතෙන්ටත් ආවා. අපි මෙතෙන්ට ආවේ අලුත් පීසා එක try කරන්න. අලුත් පීසා කිව්වම ඔයාලා හැමෝම දන්නවා ඇති. ෆ්ලේවර්ස් 6ක් තියෙන කැලරි 24ක් තියෙන පීසා. ඒක ඇත්තට මෙයා පීසා ගන්න නැහැ. මට තනි පීසා එකක් කන්න බෑග 6 දෙනෙක්ට ගන්න පුළුවන්. ඉතින් එයා පීසා ගන්න නැති හින්දා එයා පැස්ට්‍රා එකකුයි රයිස් එකකුයි ගත්තා. ඩිවල් චිකන් එකකුයි. මම පීසා එක ගත්තා. දැන් යන්නේ ගෙදර. එහෙනම් බයි බයි ළමයි. අපේ වීඩියෝ එක බැලුවට මෙච්චර වෙලාවක් ඔයාලට thank you. ටටා බයි. පරිස්සමින් ඉන්න.